ඒ කියන්නේ අනිත් ළමයි පුස්තකාලයට යනකොට අනිත් ළමයි ටිකක් වෙන ගණිතය, විද්‍යාව වගේ විෂයන් වලට වැඩි කැමැත්තක් දක්වනකොට මම කැමති දෙමළ භාෂාවට. අර මොන ප්‍රශ්න තිබුණත් අපිට ඒක අර දෙමළ භාෂාව නැත්නම් සිංහල භාෂාව අපිට කතා කරන්න බැරි ප්‍රශ්න නිසා තමයි ප්‍රශ්න තුරද ගිහිල්ලා තියෙන්නේ. අක්කේ මං ඔයාගේ වීඩියෝස් බලලා තමයි මොටිවේට් උනේ. මං ඔයා තමයි මගේ ජීවිතේ මේ මගේ ලොකුම ඉහළම තැන ඉන්නේ කියලා එයා මට කතා කරා. ඉතින් ඉන්දියාවේ අපේ සන්දානම් සර්ගේ මූවි එක මට ඇක්ට් කරන්න අවස්ථාවක් හම්බුණා පොඩි එකක්. ඉතින් ඊට අමතරව තව ඉස්සරහට කීපයක් වැඩ කීපයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද ගොඩක් අය මම දැකලා තියෙනවා ගොඩක් අය සෝෂල් මීඩියා හරහා ප්‍රසිද්ධ වෙලා එයාට chances හම්බ වෙලා තියෙනවා. නමුත් අද වෙනකම් මට ඒක chance එකක්වත් ලැබිලා නැහැ. ඒ වගේම කවදාවත් මම සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වුණා කියලා මගේ ඉගෙනීමත් අරගත්තේ නැහැ. ප්‍රසිද්ධ වෙන එක නම් එක රැයින් වුණත් පුළුවන්. අනිවාර්යයෙන් හොඳ පැත්තකින් පුළුවන් නරක පැත්තකින් පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙන එක නම් ගොඩක් අමාරුයි. අද මම නිරක්කගේ ආරාධනයත් එක්ක නිරක්කත් එක්ක කතා කරන්න තරම් තැනකට ඇවිල්ලා කියලා හිතනකොට ඒකම මං හිතනවා ඒක තමයි දෙන්න පුළුවන් ලොකුම උදාහරණය කියලා. ස්ටාර් කතා. වණකම් ආයුබෝ වේවා. ඔන්න අදත් ස්ටාර් කතාවිත් නිරා වැඩස්ථානට විශේෂ කෙනෙක්ව මම එක් කරගෙන වෙලා තියෙනවා. දැන් මට ලොකු ප්‍රශ්නයක් අද වැඩස්ථාන කරන්නේ මොන භාෂාවෙන්ද කියලා. හේතුව එයාට දමිළ භාෂාවත් හොඳට කතා කරන්න පුළුවන්, සිංහල භාෂාවත් හොඳටම කතා කරන්න පුළුවන්. දැන් මට තියෙන ලොකු ප්‍රශ්නේ කොයි භාෂාවෙන්ද ප්‍රශ්න අහන්නේ කියලා. හැබැයි මෙහෙමයි. මොන භාෂාවෙන් ප්‍රශ්න ඇහුවත් එයා ලස්සනට උත්තර දෙවි. ඒ තරම් එයා භාෂා ප්‍රගුණතාවයේ පැත්තෙන් අති දක්ෂයි. ඉතින් ඔයාලා හැමෝම ආදරය කරන හැමෝම එයාගේ කතා අහන්න බලාගෙන ඉන්නවා. හේතුව එයාගේ ජීවිත කතාවත් මාර විදියට මොටිවේෂන් වෙන ජීවිත කතාවක් තමයි එයාටත් තියෙන්නේ. ඉතින් හැමෝම ආදරය කරන සචිනි චතුරංගි තමයි අද ස්ටාර් කතාවිත් නිරා වැඩස්ටාන්ට එකතු වෙලා ඉන්නේ. வணக்கம். வணக்கம் ஐபவன் அக்கே. ஐபவன் எப்படி இருக்கிறீங்க? நல்ல சுகமா இருக்கிறேன். சச்சினி எனக்கு உங்களோட முழு பேரை சொல்லுங்களேன். முத்துக்குட ஆராய்ச்சியிலாகே தோன் சச்சினி சதுரங்கி ஹாமி. ஹாமி ஹாமி அழகா இருக்குதே. அது என்ன அது ஏன் ஹாமி? ஹாமி வந்து ஒரு பையன் சைடுனா அப்பு ஹாமின்னு வரும். ஆனால் ஒரு பொண்ணுனா ஹாமின்னு தான் வரும். ஸோ என்னோட ஃபுல் ஃபேமிலியிலே வந்து சிங்களவங்க. முத்துக்குட ஆராய்ச்சி முத்துக்குட ஆராய்ச்சி கேதோன் சச்சின் சத்துரங்கி ஹாமி. நான் பொண்ணுனால ஹாமி வருது. හාමි වර්ද. දැන් හැමෝටම හිතනවා ඇති දැන් අද දමිළ භාෂාවෙන්ද දන්නේ මේ ස්ටාර් කතාවිත් නිරා වැඩසටහන යන්නේ කියලා. නෑ සිංහලෙන් තමයි යන්නේ. හැබැයි සචිනිගේ භාෂා ප්‍රගුණතාවයත් අපි බලන්න ඕනනේ. මමත් හරි ආසයි යත් එක දමිළ භාෂාවෙන්ම කතා කරන්න තියෙනවා නේ. හැබැයි එහෙම බෑනේ. අපි සිංහල භාෂාවෙන් කතා කරමු නේද සචිනි? දැන් සචිනිගේ උපත අරහා සචිනිට ලැබෙන මව් භාෂාව සිංහල, ජාතිය සිංහල. ඇයි ඔය දමිළ භාෂාව තෝරගන්නේ? ඇත්තටම අක්කේ පුංචි කාලේ ඉඳන්ම මම දෙමළ භාෂාවට මාරම කැමතියි. කියන්නේ චිත්‍රපටි බලනවා, සින්දු අහනවා, මොකද්දෝ ලෙන්ගතු ගමක් හදවතේ කියන්නේ දෙමළ භාෂාවට. ඒ කියන්නේ කෙනෙක් කතා කරලා අහන එක බව මට හරීම මේ සුවදායකයි මගේ කනට. ඒ නිසාමද කොහෙද මම දෙමළ භාෂාවට මෙච්චරම ලැබි. ඒ නිසාමයි මම දෙමළ භාෂාවෙන් කන්ටෙන්ට් කරන්න ගත්තේ. හිතපු නැති විදිහට ඉතින් ප්‍රේක්ෂකයෝ ඒ බලන පිරිස මට ගොඩක් ආදරය කරන්න ගත්තා. දැන් ඉන්න මට දෙමළ භාෂාව කතා කරන මට ආදරේ පිරිස දැක්කම ඒකේ කිසි මේ පාඩුවක් නැහැ මට. ඒක නෙච්චර ලොකු ආදරයක් මට හම්බ වෙනවා. සාමාන්‍යයෙන් සචි මේ අපේ යාළුවෝ ඉන්නවනේ. මේ සිංහල යාළුවෝ කියන්නේ මචං දෙමළ භාෂාව අමාරුයි බං. අකුරු එන සෙට් එකක් තියෙනවා. කොහොමද බං උඹලා දෙමළ කතා කරන්නේ? කොහොමද ඒ අකුරු මතක තියාගන්නේ කියලා. ඔයාට ඒක කොහොමද ලේසි උනේ? හැමෝටම අමාරුද? ඔව්. ඉස්කෝලේ කාලේ නම් ඇත්තටම හැම විෂයකටම වගේ මම දක්ෂයි අක්කේ. දෙමළ භාෂාව ටිකක් වැඩිපුර කැමතියි. ඒ කියන්නේ අනිත් ළමයි පුස්තකාලයට යනකොට අනිත් ළමයි ටිකක් වෙන ගණිතය, විද්‍යාව වගේ විෂයන් වලට වැඩි කැමැත්තක් දක්වනකොට මම කැමති දෙමළ භාෂාවට. ඉස්කෝලේ හිටපු දෙමළ ටීචර් තමයි මට ගොඩක් ආදරේ. ඒව මමත් ගොඩක් ආදරේ. ඉතින් මොකක් හරි පොඩි වැරද්දක් කරා ටක් ගාලා දෙමළ ටීචර්ගේ සහාය තමයි පතන්නේ. ඒ වගේ එච්චර මම දෙමළ ටීචර්ත් එක්ක ගොඩක් එකතු. ඉතින් පේපර්ස් එහෙම බලනවා. ඉතින් ওই දෙමළ පේපරේ ලියන කාලේට එදාට මම තමයි හීරෝ. ඉතින් හැමෝම මගෙන් තමයි කොපි කරන්නේ. ළඟට කොපි කරගන්න. ඔව්. ඉතින් ඒ වගේ චරිතයක් ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන්ම මම හිතුවේ නැහැ මම මේ ශාස්ත්‍රයට එයි. දෙමළ මිනිස්සු මට මෙච්චර ආදරේ වෙයි කියලා. ඒ වුණාට මම පුංචි කාලේ ඉඳන්ම ඒ දෙමළ විෂය ගොඩක් හොඳට හැදෑරුවක්. හැබැයි මම සාමාන්‍ය පෙළටවත් උසස් පෙළටවත් මේ වෙනකන් කිසිම ඩිප්ලෝමා එකක්වත් කිසිම උපාධිය කරද්දිවත් කිසිම විෂයක් විදිහට මම දෙමළ භාෂාව හදාරලා නැහැ.
ඒ කියන්නේ නංගි ඔයා කියන්න හදනේ අපිට උවමනාව තියෙනවා නම් අපිට ඒක ගැන කැමැත්තක් තියෙනවා නම් අපිට ඕනම දෙයක් ආදරෙත් එක්ක ඒක වැළඳ ගන්න පුළුවන් කියලා. දැන් අනිවාර්යයෙන්ම නංගි අපේ රටේ තිබිච්ච ප්‍රශ්න දන්නවනේ. ජාතීන් අතර ප්‍රශ්න විවිධ ප්‍රශ්න වලට අපි මුහුණ දීපු රටක්. ඉතින් එහෙම රටක් ඇතුලේ සිංහල කෙනෙක් වෙලා දමිළ භාෂාව, දමිළ සංස්කෘතියට මෙච්චර ආදරේ, මෙච්චර ගෞරවය දක්වනකොට වට ප්‍රශ්න ආවේ නැද්ද? ප්‍රශ්නාවක්. ඒ කියන්නේ මුලින්ම මගේ ළඟම හිතවත් අය අයියෝ දෙමළ භාෂාවෙන් වීඩියෝස් කරන්නේ. අයියෝ දෙමළ විදියට අඳින්නේ. දැන් ගොඩක් වෙලාවට මගේ අද පොඩ්ඩක් වෙස්ටර්න් විදියට හිටියට ගොඩක් අය මාව දැක්කේ තමිල් විදියට. ඒ වගේම දෙමළ අයත් මගෙන් ඇහුවා. ඔයා සිංහලනේ, ඔයා ඇයි දෙමළ කතා කරන්නේ? අයියෝට ඔයාගේ සිංහල භාෂාව ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා දෙමළ භාෂාව පාවිච්චි. මම ඒ කිසිම දෙයකට සැලුන්නේ නැහැ. මට උනේ ඒ ආදරේ. ගොඩක් වෙලාවට මම දැක්කක්කේ සමාජය කියන්නේ මම විශ්වවිද්‍යාලේ ඉන්නකොටත් දෙමළ අය හරි සීමිත පිරිසක් ඉන්නේ. කියන්නේ සිංහල අයට සාපේක්ෂව 15 දෙනෙක් 20 දෙනෙක් වගේ පොඩි පිරිසක් ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ පැත්තකට වෙලා ඉන්නේ. ඒ අය ගණන් ගන්න නැහැ. හැබැයි අපි අතර තිබුණේ අර ලැන්ග්වේජ් බැරියර් එක කියලා තමයි මම නම් දැක්කේ. ඒ නිසාමයි මම දෙමළ භාෂාවෙන් කතා කරන්න ගත්තේ. ඒතර ඒ අය මට ප්‍රශ්නයක් කියන මම ඒක සිංහල අයට කියන ඒ වගේ අර ට්‍රාන්ස්ලේටරුත් උනා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මේ අර මොන ප්‍රශ්න තිබුණත් අපිට ඒක අර දෙමළ භාෂාව නැත්නම් සිංහල භාෂාව අපිට කතා කරන්න බැරි ප්‍රශ්න නිසා තමයි ප්‍රශ්න තුරද ගිහිලා තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම. ඒකත් එක්ක තමයි මම මේ විදිහට දෙමළ භාෂාවෙන් කන්ටෙන්ට් කරන්න සහ දෙමළ විදිහට හැඩ ගැහෙන්න පටන් ගත්තේ. එහෙම හැඩ ගැහෙනකොට සචිනීට කොහේ හරි තැනකදී හිතිලා තියෙනවද අපි හැමෝටම තමන්ගේ කියලා අනන්‍යතාවයක් තියෙනවානේ. ඒ කියන්නේ අනන්‍යතාවය කියලා මීනින් කරන්නේ නංගා දැන් තමිල් වීම තුලින් අපිටම කියලා දෙයක් තියෙනවා. කල්චර් එක අපිටම කියලා ආගමික දේවල්, සංස්කෘති දේවල්. ඉතින් ඒ වගේ ලස්සන දේවල් තියෙනවනේ. ඔයාට කොතනරි වෙලාවක නැත්නම් කොහේම හරි ඒ දෙයකින් ඔයාට දැනিলা තියෙනවද ඔයාගේ අර සිංහල භාෂාව නැත්නම් සිංහලකම ඒ සිංහල සංස්කෘතිය මේක නිසා මග ඇරුණා කියලා? එහෙම මම කවදාවත් හිතලා නෑ අක්කේ. මොකද අද මගේ වීඩියෝස් බලන අය අතර වැඩි පිරිසක් වත්මන් තත්ත්වය අනුව ගොඩක් වැඩි පිරිසක් මේ ඉන්නේ සිංහල භාෂාව කතා කරන සිංහලයි. ඇයි එයාලත් දැන් මේ කල්චර් එකට මාර ආදරේ වෙලා. ඒ කියන්නේ ඉස්සර පොඩ්ඩක් තියෙනවනේ. ඇත්තම කිව්වොත් පන්තියේ දෙමළ කියලා බයිනවා. මම ගොඩක් කතා අහලා තියෙනවා. ඇයි අපි ළමයෙක්ට දෙමළ කියලා ඇයි ආව කොන් කරන්නේ? එහෙම කොන් කරන්න ඕනේ නැහැනේ. එතකොට ඒ ළමයා මානසිකව එයා පීඩාවට පත් නැයි මං දෙමළ වෙලා ඉපදුනේ කියලා. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් ඒ නිසා මම දැක්ක දේ තමයි සිංහල වෙලා මං ඉපදුනා නම් කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට සිංහල ජාතික විදිහට අපිට තියෙන ලොකුම දේ තමයි ආගන්තුක සත්කාර ආදරය සෙනහස ශ්‍රී ලංකාව කියනකොට. ඉතින් ඇයි අපි ඒක දෙමළ සිංහල කියලා බෙදලා බලන්නේ? ඉතින් කිසිම දවසක මම දෙමළ භාෂාවෙන් මම වීඩියෝස් කරා. මම සිංහලයි මාව ගණන් ගන්නෑ. මට ඒ දැන් අනන්තතාවය මට වැඩක් නෑ. එහෙම කවදාවත් හිතිලා නෑ. මම හිතන්නේ එකම දේ අපි හැමෝම ශ්‍රී ලාංකිකයි කියන එක. අනිවාර්යයෙන්ම. ඒ නිසා කිසිම මොහොතක මම පසුතැවීමට ලක් වෙලා නැහැ. ඒ වගේම මම පන්සල් වලට යනවා. ආගමික අතින් ගත්ත පන්සල් වලට යනවා. ඒතර පන්සල් වලට යද්දි ඒ විදියට ඒ සුසු විදියට ඇඳගෙන යනවා. ඒතර කෝවිල් වලට යද්දි එහෙමයි, මුස්ලිම් කල්චර් වලට යද්දි එහෙමයි. ඒ වගේ හැම එකකටම හැඩ ගැහිලා තියෙනවා. දැන් අපේ අතේ ඇඟිලි පහ ගත්තත් අක්කේ ඔක්කොම එක වගේ තිබ්බොත් ලස්සන නෑනේ. ඉතින් ඒ වගේ තමයි අපි මේ සංස්කෘතිය ඇතුළේ ලස්සන දකින්න ඕන. ඒ වෙනස ඇතුලේ ලස්සන දකින්න ඕනේ. කවදාවත් ඒ ගැන පසුතැවෙන එක මම නම් අනුමත කරන්නේ. මම පසුතැවිලත් නෑ අක්කේ. දැන් සචි ද්‍රමිල් භාෂාවෙන් නෙවා ගොඩාක් මම වාගේ දැකලා තියෙන මොටිවේෂනල් දේවල් තමයි වීඩියෝ අරහා කියන්නේ. කවුරු හරි නංගිට කතා කරලා කියලා තියෙනවද මන්ට ඔයාගේ මේ වීඩියෝ එක අහලා මගේ ජීවිතේ මෙහෙම වෙනසක් වුණා, මම මෙහෙම හිතන්න පුරුදු වුණා, මෙහෙම වෙනසක් වුණා මගේ ජීවිතේ ඔයාගේ වීඩියෝ එක අහලා? එහෙම මොකක් හරි අත්දැකීමක් තියෙනවද? ඔව් අක්කේ ගොඩක් තියෙනවා. මට මතකයි මෑතක සිදුවීමක්. මම අනුරාධපුරයේ ගින් එනකොට බෝයි කෙනෙක් පයින් එනවා. මොකද ඒගොල්ලන් එයාගේ ටාගට් එක තමයි පයින් රටවට යන එක. එතකොට හදිස්සියම මට හම්බ වෙලා මම වාහනේ නතර කරලා මම කතා කරපුවම අක්කේ මම ඔයාගේ වීඩියෝස් බලලා තමයි මොටිවේට් උනේ. මම ඔයා තමයි මගේ ජීවිතේ මේ මගේ ලොකුම ඉහළම තැන ඉන්නේ කියලා එයා මට කතා කරා. ඒක මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒකෙදි මම කවදාවත් ප්ලෑන් කරලා කළපු දෙයක් නෙමෙයි ඒක. නමුත් මට මේ කතාව එයාගෙන් අහන්න ලැබුණා මාරම සතුටුයි. පස්සේ මට එයාගේ තාත්තා කතා කරලා කිව්වා එයා ඔටිසම් රෝගී කෙනෙක් කියලා. ඒ වුණත් එයාට
මම තමයිලු එයාගේ ජීවිතේ ලොකුම කැරක්ටර් එක. එයා මාව බලන්න ඕන කියලා ඒ වගේ මේ යාපනයේ ගියාම සමහර හිතන දැන් මම ගෑනු ළමයෙක් නිසා ගොඩක් වෙලාවට පිරිමි ළමයි තමයි ප්‍රේක්ෂකයෝ ඇති කියලා හිතන්නේ. එහෙම නැහැ. ගෑනු ළමයි සමහර වෙලාවට මගේ අත අල්ලගෙන කියන්නේ වේවුලන යාලා මෙහෙම වේවුලන මම ඔයාව දකින්න කොච්චර හීනමවනවද මක්කේ මම ඔය කොච්චර වීඩියෝ බලනවද ඒ වගේ ගොඩක් දෙනෙක් කතා කරලා මට කියනවා මම මොටිවේට් වෙනවා අක්කගේ කතාව අහලා අනේ අක්කේ මට උපදෙස් දෙන්න මම කොහොමද ඉන්න ඕනි කියලා. ඒ වගේ ගොඩක් කෝල්ස් අද වෙනකොට එනවා. ගොඩක් අයට අර මම මොටිවේට් එකක් වෙලා නේ කියලා හිතනකොට හරිම සතුටුයි අක්කේ. අනිවාර්යෙන් අපේ වචනට පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න. හොඳ මගට ගෙනියන්නත් පුළුවන්. ඒ වගේම නරක පැත්තට ගෙනියන්නත් පුළුවන්. මම නංගිගේ මේ වගේ ප්‍රශ්නයක් අහන්නම්. දැන් මම දැක්ක මෑත කාලේදී ඔයා ගොඩක් ඉන්දියාවට යනවා. ඒ කියන්නේ එහෙ ගිහලා වීඩියෝස් කරනවා, එහෙ වැඩ කටයුතු වලට නිරත වෙනවා. ඔයාගේ ටාගට් එකක්ද ඉන්දියන් සිනමා එක? මුලින්ම ඇත්තටම මේ ශේෂ්ත්‍රයට එන්නේ සිනමාවට යන්න කියන බලාපොරොත්තුෙන් නෙමෙයි. මට ඕන වුණා සමාජයට කතා කරන්න. ඒකත් එක්ක ඒගොල්ලෝ මට කිව්වා ඔයා දක්ෂයිනේ. ඔයා try කරලා බලන්න. එහෙම කිව්ව ඒ වචනත් එක්ක ඒ මට සපෝටිව් පිරිසක් ඉන්නවනේ කියන හැඟීමත් එක්ක මම හිතුවා නේ මම උත්සාහ කරන්න ඕනේ කියලා. ඒකත් එක්කම තමයි මම ඉන්දියාවට යන්නේ. ඉතින් ඉන්දියාවේ අපේ සන්දානම් සර්ගේ මූවි එක මට ඇක්ට් කරන්න අවස්ථාවක් හම්බුණා පොඩි කැරක්ටර් එකක්. ඉතින් ඊට අමතරව තව ඉස්සරහට කිහිපයක් වැඩ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මගේ කියන්නේ ඇක්ටිං සයිඩ් එක ගත්තොත් තව ටිකක් ඒක ප්‍රගුණ කරගෙන ඒ වයිබ් එකට ඒ දෙමළ සිනමාවට යන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඇයි නංගී මේ සිංහල සිනමාව ගැන ඔයා හිතුවේ නැත්තේ? ඒ කියන්නේ දැන් අපි ලංකාවේ අපිටම ආවේනික කියන්නේ කලාවක් තියෙනවා, කලා ශාස්ත්‍රයක් තියෙනවා. අනිත් එක ඇත්ත කතාව දැන් අපි වගේ කියන්නේ තමිල් භාෂා කතා කරන ගොඩක් කට්ටියට ලංකාවේ ඇතුලේ තමිල් කැරක්ටර්ස් කරන්න හරි නැත්නම් තමිල් චිත්‍රපටයක් කරන්න තමයි අවස්ථාව අඩු. හැබැයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ සිංහල සිනමාව. ඒ කියන්නේ මම සිංහල සිනමාව කියලා කියන්නේ නැහැ. මම හැමදාම ශ්‍රී ලංකන් සිනමා කියලා කියන්නේ. හැබැයි භාෂාව පැත්තෙන් බලුවොත් සිංහල භාෂාවෙන් තමයි අපේ සිනමාව තියෙන්නේ. ඉතින් ඔයත් සිංහල. ඉතින් අපේ රටනම කියලා මෙච්චර ලොකු සිංහල සිනමා ශාස්ත්‍රයක් තියෙනවා. ඒවා මෙතන නැතුව එතෙන්ට try කරන්න ඕනේ කියලා හිතුවේ. එයි මෙහෙ මොකද්ද ඔයාට මේ සිනමාව ඇතුලේ මොකක් හරි ඔයාට අවස්ථාවක් හම්බුන්නේ නැද්ද? නැත්නම් ඔයා මොකද්ද ඒකෙන් අදහස් වෙන්නේ හෙට යන්න? ඇත්තටම කිව්වොත් මම එකම එක ටෙලිඩ්‍රාමා එකක් කරලා තියෙනවා අපේ දර්ශන ධර්මරාජ අයියත් එක්ක. ඉතින් ඒක මට ලොකු අවස්ථාවක්. මොකද ඒ වගේ ප්‍රවීණයෙක්ගෙන් දැනුම් ඒ ඇතුව මට ඒ ඇක්ට් එක කරන්න ලැබිච්ච එක ගැන ඇත්තටම මම මාරම වාසනාවන්තයි. හැබැයි ඇත්තම කිව්වොත් අක්කේ මේ වෙනකන් ලංකාවේ සිනමා ශාස්ත්‍රයේ මට කිසිම ආරාධනාවක් ලැබිලා නැහැ. ඉතින් මම ඒකට හේතුව දන්නෙත් නැහැ. මොකද ගොඩක් අය මම දැකලා තියෙනවා ගොඩක් අය සෝෂල් මීඩියා හරහා ප්‍රසිද්ධ වෙලා එයාට chances හම්බ වෙලා තියෙනවා. නමුත් අද වෙනකම් මට එක chance එකක්වත් ලැබිලා නැහැ. හැබැයි මම උත්සාහ කරේ දැන් මාව ලංකාවේ සමහර විට මාව තාම හඳුනාගෙන නැතුව ඇති. නමුත් මට මම ලාංකිකයි කියලා කොයි හරි හොඳ ජාත්‍යන්තරයට ගිහලා මට කියන්න පුළුවන් නම් මම ශ්‍රී ලාංකික කෙනෙක්. ඉතින් මම උත්සාහ කරා දැන් ඇත්තටම මට ඉස්සරහටත් සිනමා ශාස්ත්‍ර අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම ඒකට සම්බන්ධ වෙනවා. මොකද මගේ රට මම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ඒ වගේම මම ඒ වගේම මේ හීනෙත් එක්කම තමයි ඉන්දියාවට try කරේ. මොකද මගේ දෙමළ භාෂාවත් එක්ක. දැන් ගොඩක් වෙලාවට නංග අපි මතයක් තියෙනවනේ. දැන් සෝෂල් මීඩියා වල ඉන්න කට්ටිය අර ප්‍රසිද්ධ වෙන්න තමයි මේ දේවල් කරන්නේ. නැත්නම් අර ෆලෝවර්ස්ලා වැඩි කරගත්තම එයාලට හම්බ කරන්න අවස්ථාවල් හම්බ වෙනවා. ඒ කියන්නේ අර ඉන්ෆ්ලුවන්ස්ලා විදියට එයාලට අවස්ථාවල් එනවා. හැබැයි ඔයාගේ ජීවිතේ බලනකොට ඔයා ඉගෙනීම් කටයුත්තත් සාර්ථකයි. අනිත් පැත්තේ සෝෂල් ප්ලැට්ෆෝම් එකේත් ඔයා සාර්ථකයි. ඒ වගේම ඔයාගේ ජීවිතය ඇතුළෙත් ලොකු කට්ටක් ආපු කෙල්ලෙක්. කොහොමද ඒ ජීවිතේ අද ඉන්න ජීවිතේ සංසන්දනය කරනකොට සචිනිට සචිනීවම දැනෙන්නේ කොහොමද? අක්කේ මම මේක චූටි කතාවකින් කියන්න. මම හිටියේ පුංචි ගෙදරක. පොඩි කටුමැටි ගාව පොඩි ගෙදරක. ඔන්න මේ 12ට යනවා මේ නේත්‍රා ටීවී එකේ ලන්ච් ටයිම් මියුසික්. ඔන්න එතකොට මගේ අම්මා බලන් නිරාක්කගේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අද මම නිරාක්කගේ ආරාධනයත් එක්ක නිරාක්කත් එක්ක කතා කරන්න තරම් තැනකට ඇවිල්ලා කියලා හිතනකොට ඒකම මං හිතනවා ඒක තමයි දෙන්න පුළුවන් ලොකුම උදාහරණය කියලා. මොකද ඒකේ චූටි ප්‍රශ්නයක් තුන මොකද අපේ අම්මා ලන්ච් ටයිම් නක්ක කරන දවසට නැගිටින්නෙම නෑ ටිකක් උයන්නත් පරක් වෙනවා. ඉතින් හරිම කැමතියි මගේ අම්මා මගේ අම්මාට ජීවිතුන් අතර නෑ. ඉතින්
ඒ වගේ තැනකට මට අද එන්න පුළුවන් වීම ගැන ඇත්තටම සතුටුයි අක්කේ. මොකද පුංචි කාලේ ඉඳන්ම මම හිතුවේ නෑ කවදාවත් මම ප්‍රසිද්ධ වෙයි. එහෙම කියලා හිතුවේ නෑ. නමුත් මම උත්සාහ කරා අක්කේ. ඒ වගේම කවදාවත් මම සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වුණා කියලා මගේ ඉගෙනීමත් අරගත්තේ නැහැ. මොකද ඉගෙනීම කියන දේ අනිවාර්යයෙන්ම ඕනේ. කෙනෙක්ට ඉගෙනීම පිළිහිටලා තියෙනවා නම් අපි ඒ දේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. මම සමහර වෙලාවල් වල කැම්පස් එකට එද්දී අර මගේ අම්මා නැති හින්දා පැය 2කමාරක් යනවා නිකන් නෝමල් වේ බස් එකකින් එන්න. හයිවේ ආවොත් විනාඩි 45න් එන්න පුළුවන්. නමුත් මම නෝමල් වේ එකේ එන්නේ ඇයි ඔර තුනේ ෂීට් එක හොඳට ඉඳගෙන පාඩම් කර කර ඉන්න පුළුවන් නිසා. ඒ ගෙදර ගියොත් මට පාඩම් කරන්න ටයිම් එකක් නැහැ. මොකද මල්ල දෙන්න පුංචි ආච්චිට අසනීපයි. ඉතින් අදටත් මම ඒ අයව බලාගෙන තමයි මගේ වැඩ කටයුතු කරගෙන යන්නේ. කිසිම වෙලාවක මේක නම් මහා පුදුම වදයක් ඒ වගේ හිතලා නැහැ. මොකද මම මගේ අම්මා නැති වුණාට පස්සේ මගේ මල්ලා දෙන්න ගියාම මම එතකොට කවදාවත් මගේ සෝෂල් මීඩියා ලයිෆ් එකයි මගේ අම්මා කියන කැරක්ටර් එකයි අක්කා කියන කැරක්ටර් එකයි කවදාවත් මම නැති කරගත්තේ නැහැ. ඉතින් හැමදේම බැලන්ස් එකේ අරන් ගියේ. මොකද මම දකිනවා කවදාවත් දැන් අපි හිතන දේවල් අපේ ජීවිතේ ලැබෙන්නේ නැහැ නේ. ලැබෙන දේවල් එක හරි බැලන්සින් අපේ ලයිෆ් එක යන්න ඕනේ. ඒකත් එක්ක දැනට මම දකින සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් අතරින් මම ගොඩක් වැඩ කරන්නේ කියන්නේ සල්ලි හොයන්නෙම නෙමෙයි. මම ගොඩක් ඒවා ගන්නෙත් නැහැ. කියන්නේ බැරි වෙලාවකවත් මම දන්නවනම් මේක සමාජයට හොඳ නැහැ කියලා කවදාවත් මම ඒ දේ කරන්නේ නැහැ. එතකොට මම ගොඩක් වැඩ කරන්නේ හොඳ කෝපරේටිව් ලෙවල් එකේ ඒ බ්‍රෑන්ඩ්ස් එක වැඩ කරනවා. මොකද අපි සමාජයට දෙයක් දෙනවා නම් ඒක විශ්වාස කරන කොච්චර පිරිසක් ඉන්නවා. අනිවාර්යයෙන්ම. ඒ නිසා හැමදාම මම මගේ සෝෂල් මීඩියා ඇතුළත් හරියට ගැළපෙන දේ තමයි තෝරගෙන කරන්නේ. ගොඩක් වෙලාවට මම නෙගටිවිටි මාකට් කරලා නැහැ කවදාවත් මගේ සෝෂල් මීඩියා ඇතුලේ. මම උත්සාහ කරන්නේ ගොඩක් වෙලාවට මගේ ලයිෆ් එකේ. මං විඳ දුක තියෙනවනේ මට අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එක තව කෙනෙක්ටත් ඒක නැතිනේ. ඒ නිසා පොසිටිව් දෙයක් දෙන්න තමයි මම හැම වෙලෙම මගේ සෝෂල් මීඩියා ඇතුලේ උත්සාහ කරන්නේ. දැන් නංගි ඔය විදිහට හිතන ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. හැබැයි සමහර ඉන්ෆ්ලුවෙන්සර් අපි දැකලා තියෙනවා එයාලට ඕනේ ප්‍රසිද්ධ වීම, ෆලෝවර්ස්ලා වැඩි කරගන්න එක, ඒ හරහා සල්ලි හම්බ කරන එක. ඒ වගේ කට්ටියත් අපි දැකලා තියෙනවා. දැන් සෝෂල් මීඩියාව දැන් වෙනකොට බහුතරයට අදහස ගින් තින්නේ මේක නිකන් අර ෆන් එකට නැත්තම් ප්‍රසිද්ධ වෙන්න තමයි ගොඩක් ළමයි මේක පාවිච්චි කරන්නේ. මේක හරහා කියන්නේ සමාජයට හෝ නැත්තම් Tamanට වැඩදාහි දෙයක් වෙන්නේ නැහැ කියලා. අර ඒ වගේ දේවල් කරන කට්ටියට සක්සස්ෆුල් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදියට ඔයා මොකද කියන්නේ අදහස් කරන්නේ? ඒ කියන්නේ මොකක් හරි අපි මෙහෙම හදාගන්න කියලා අපි කියන්න ඕනේ. මොකද ඔයාගේ අදහස? අද වෙන ගොඩක් සෝෂල් මීඩියා කරන එක ගොඩක් ජොබ් එකක් විදිහට කරනවා. ඒ කියන්නේ ගොඩක් හම්බ කරන්න පුළුවන්. ගොඩක් ඒවා මාකට් කරන හැබැයි ඒකේ ආදීනවවත් මිනිස්සු දන්නේ නැහැ. ඇත්තටම මෑතකදී වෙච්ච සිදුවීමක් එක්ක මම ට්‍රැවල් ඒජන්සි එකක් එක්ක වැඩ කරා. එතකොට ඒගොල්ලෝ ඉන්ෆ්ලුවෙන්සර්ස් කීප දෙනෙක් එයාලව රෙකමන්ඩ් කරලා වීඩියෝ දාලා තියෙනකොට එයාලා බොරුවක් කරලා තියෙන්නේ. ගමේවත් නැහැ මේ මිනිස්සු. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්නයක්. එතකොට මට ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මං කොහොමද යාව රෙකමන්ඩ් කරන්නේ? ඒක කොච්චර අහිංසක මිනිස්සු පිරිසක් රැවටේද? ඒ නිසා සෝෂල් මීඩියා කියන දේ හිතන්නම් වාලේ කරන්න ඕන දෙයක් නෙවෙයි. අපිට ඉන්න ෆලෝවර්ස් ප්‍රමාණය කියන්නේ අපිව සම්පූර්ණ විශ්වාස කරන මිනිස්සු ටික. වචනයක් පාසා විශ්වාස කරනවා. අපි දැන් හිතුවොත් අපි ප්‍රසිද්ධ නැත්තම් මගේ පවුලයි මගේ නෑදෑයෝ පොඩි පිරිස විතරයි. හැබැයි සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කියන්නේ මුළු ලෝකයක් මුළු රටක් දකින පිරිසක් නේ. එතකොට අපි යාලට මාර විදිහට අවංක වෙන්න ඕනේ අක්කේ. ඒ වගේම මම දකිනවා ප්‍රසිද්ධ වෙන එක නම් එක රැයින් වුණත් පුළුවන්. අනිවාර්යයෙන්. හොඳ පැත්තකින් පුළුවන් නරක පැත්තෙන් පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙන එක නම් ගොඩක් අමාරුයි. අදටත් මං හිතනවා සචිනි කියනකොට අක්කගේ හිතේ උනත් හොඳ ආදරයක් ඇති. ඒ නිසා මම හිතන්නේ ප්‍රසිද්ධ වෙනවට වඩා ජනප්‍රිය වෙනවා කියන්නේ කවදා හරි අපි සෝෂල් මීඩියාවල නැතුව ගිය දාටත් මේ වගේ ළමයි කිටියා කියන දේ ඔළුවේ තියෙනවානේ. අන්න ඒ කැරක්ටර් එකට තමයි මම ආසයි. ඉතින් සෝෂල් මීඩියා කරන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ වගේ ප්‍රසිද්ධ වෙනවාට වඩා ජනප්‍රිය වෙන එක තමයි ගොඩක්ම වටින්නේ. මම ළඟදී දැක්කා නංගිගේ වීඩියෝ එකක් සම්මාන උළෙලවල් ගැන නංගි හොඳ වීඩියෝ එකක් කරලා දාලා තිබ්බා. ඒ වගේ සම්මාන උළෙලවල් දැන් අපි මෑත කාලේදී ගොඩාක් දකිනවා. කියන්නේ මොකක් හරි ඉන්දියාවෙන් ෆේමස් කෙනෙක්ව ගෙන්නලා ලංකාවේ හොඳ දන්න මුහුණු ටිකක් ගෙන්න ගන්නවා. ඊට පස්සේ සල්ලි අරගෙන අනිත් අහිංසක කට්ටිය අරහා සම්මාන දෙනවා කියලා සල්ලි හම්බ කරනවා. ඔයා මේක වෙනස් විදියට දැක්කා. ඒක ගැන ඔයාගේ අදහස මොකද? අපි කැමති ඒක මේ වැඩසටහන තුලිනුත් පොඩ්ඩක් ඒක ගැන මිනිසුන්ට දැනුවත් කරන්න.
අනිවාර්යෙන්ම ඒ කියන්නේ මට කතා කරනවා නංගි ඔයා තමයි බෙස්ට් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්ස් එන්න මගෙන් අවෝඩ් එක ගන්න. ඉතින් අපි හරි සතුටුයි යක්කේ. මොකද අපේ මහන්සියට වටිනාකමක් අනිවාර්යෙන්ම ඇගීමක්නේ. ඇගීමක්නේ. හැබැයි නමුත් ගිහිල්ලා බලනකොට අර ඉන්න මිනිස්සුන්ට සල්ලි ගෙවලා යාපනෙන් එහෙම මිනිස්සු ගොඩක් සල්ලි වියදම් කරගෙන ඇවිල්ලා. හැබැයි මේ මිනිස්සුන්ට ඇත්තටම මේ ඒ වගේ සම්මානයක් ගන්න කියන බෙස්ට් කියන දේ ගන්න ඇත්තටම එයාලට ගැලපෙන්නේ නැහැ. අන්න හරි. මොකද දැන් මම ඒ කියන්නේ අපි අව탁සේරු කරනවා නෙමෙයි. අපි ඒකට තව සූදානම් මදි. මොකද මම අවුරුදු 5ක් කැම්පස් එකේ ඉගෙන ගත්තා. ඒතකොට ඒ අවුරුදු 5 ඇතුළේ මං කාපු කට්ටක්කේ මගේ අම්මා නැතුව. එතකොට මම ඇරුණම දුර පළාත් වල ඉඳලා ඒ කැම්පස් එකට ඉගෙන ගන්න ළමයි. ඒ කන කට සමහර එක වේලයි කන්නේ. ඉතින් ඒ ළමයි දාන ලෝගුව, ඒ ළමයි ගන්න සම්මානෙ දැන් සල්ලි වලට දෙනවා නම් අක්කේ වැඩක් නැහැනේ. ඒවට වටිනාකමක් නැහැනේ. ඒ වගේ තමයි ගොඩක් වෙලාවට කරන්නේ අර සමහරවිට ඉන්දියාවේ නිලියවත් නළුවවත් දන්නේ නැති මේ වගේ ප්‍රෝඩක්ට් වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේවා ඒ කියන්නේ මම නම් හිතන්නේ අපේ රටේ ගවර්න්මන්ට් එකෙන් උනත් බලන්න ඕනේ දේවල්. අනිවාර්යයෙන්ම. ඔය සුදුස්සාට සුදුසුකම් ලැබිය යුතුයිනේ. නැත්තම් අපි සුදුසුකම් නැත්තම් අපේ සුදුසුකම හරි විදියට හදා ගන්න ඕනේ. මම ගොඩාක් දකින ඒ අවෝඩ් ෆන්ක්ෂන් එකේ හිටපු එක්කෙනාම අනිත් අවෝඩ් ෆන්ක්ෂන් එකෙත් තියෙන. ඒ කියන්නේ ඒ අවෝඩ් ෆන්ක්ෂන් එකෙන් අවෝඩ් එක අරන් ගිහලා එයා ඊළඟ දවසේ තව අවෝඩ් ෆන්ක්ෂන් එකක් කරනවා. ඒ කියන්නේ මොකද්ද සුදුසුකම සමහර අය ડોක්ටර් කියන ටැග් ලයින් එක ඉස්සරහට දාගෙන තියෙනවා. ගෞරව නාම. අපි කොහොමද ගෞරව නාමයක් එහෙම සල්ලි දීලා ගන්න? ඒ අද වෙනකොට හැමදේම අර වෙලා තියෙන්නේ සල්ලි මතමයි දුවන්නේ. ඒ නිසාමයි මම වීඩියෝ එකක් කරන්න හිතුවේ. මොකද මගේ නම දාලා මං එනවා කියලා. එතකොට මට මාව විශ්වාස කරන පිරිසක් ඉන්නවානේ. අන්න එතකොට ඒගොල්ලෝ හිතනවා මෙයාත් එනවනම් මේක හරි එකක් වෙන්නේ නැති. එතකොට සල්ලි වියදම් කරගෙන මිනිස්සු දෙන පව් අක්කේ. මම ඇත්තටම අර ඒ මිනිස්සයා පව් ඒ මිනිස්සු රැවටිලා කියන එක දැක්කා. ඒ නිසා මම වීඩියෝ එකක් දැම්මේ අද වෙනකම් මම කතා කරන හැම එකටම කියන්නේ මම එන්නේ අවෝඩ් ෆන්ක්ෂන් වලට. මම එන්නේ ඒ වගේම සෝෂල් මීඩියා කරන අපිත් ඒ ගැන ගොඩක් හොඳට හොයලා බලන්න ඕනේ. ඒක අපිට හොඳයිද? යන්නේ කොහොඳයිද? හොඳ නිත්‍යානුකූල විදිහටද කරන්නේ? BR එකක් තියන අවෝඩ් ෆන්ක්ෂන් කරන්න බෑ. ඒ වගේ ලොකු දැනුමක් තියෙන්න ඕනේ. ඒ හැම දේ ගැනම අපි ඇත්තටම හොයලා බලන්න ඕනේ අක්කේ. ඒ නිසාම මම මේ වීඩියෝ එක දැම්මේ. දැන් ෆෝන් එකක් තිබ්බ පළියට කතා කරන්න පුළුවන් කියන එකට හැමෝටම තව කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙන්න පුළුවන්ද? මං හිතන්නේ එහෙම බෑ නේද අක්කේ. අනිවාර්යයෙන්ම එහෙම බෑ. මොකද මම සමහර වෙලාවට දකින්න ෆෝන් එකක් තියෙනවා. ඔහේ කතා කරන වචනවල තේරුමක්වත් නැහැ. කිසිම තේරුමක් නැහැ. සමහර වෙලාවට මම ස්කිප් කරනවා. මම එහෙම කාටවත් අව탁සේරු කරන්න හොඳ නැහැ. හැබැයි සමහර අය මේ දැන් මගේ වීඩියෝස් පවා අරගෙන ඒගොල්ලෝ මට හරි බෑඩ් විදිහට වචන දාලා මං ගැන හරි මේ කියන්නේ මෙයා සල්ලි හම්බ කරන්න තමයි මේ දේවල් කරන්නේ. මම කියන්නේ පොඩ්ඩක් එන්න මගේ ගෙදර ඇවිල්ලා බලන්න මං ඉදින ජීවිතේ. ඒතකොට මම කතා කරන දේම නෙමෙයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් හැමෝටම මේ දේ පිළිගන්නේ නැහැ අක්කේ. දැන් මාව දකින්න හැමෝම හිතුවා මා සචිනී අක්කා වගේ වෙන්න ඕනි කියලා. ඒක කරන්න බෑ. බෑ. මම නිරාක්කා වගේ වෙන්න ඕනි කියලා අපිට ඒක කරන්න බෑ. මොකද අපේ හැකියාවන්, අපේ ගාව තියෙන සම්පත්, අපිට තියෙන දේවල් වෙනස්. එතකොට අපිට ඒ ගැළපෙන දේ තමයි අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. කවදාවත් ෆෝන් එකක් තිබ්බ පළියට කතා කරන්න පුළුවන් කමට අපිට බෑ තව කෙනෙක්ගේ ජීවිතේට හොඳ මොටිවේට් එකක් වෙන්න. ඒ වගේ මේකට ලක් එකක් අනිවාර්යයෙන්ම බලපානවා. මිනිස්සුන්ගේ ආදරේ දිනා ගන්න, මේ මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න අනිවාර්යයෙන්ම මේ ලක් එක මං හිතන්නේ මම මගේ ජීවිතේ අඬපු තරමට ඒකටම මට මේ ආදරේ ලැබෙනවා ඇති කියලා. දැන් නංගා සෝෂල් ප්ලැට්ෆෝම් එකේ ඉන්නකොට ආදරේ ලැබෙනවා වගේම වෛරයත් ලැබෙනවා. ඇත්තනේ. හේට් ස්පීච් කියන එක දරුණුවටම එනවා. ඒ කියන්නේ ඔයාගේ හොඳ වීඩියෝ එකකට වුණත් යටින් ඇවිල්ලා මොකක් හරි ජරා කමෙන්ට් එකක්, මොකක් හරි කැත කමෙන්ට් එකක්. ඒ කියන්නේ ඒක කියවන්න බැරි කමෙන්ට්ස් උත් වැටෙනවා. දැන් අපිටත් ඒක වැටෙනවා. අපි හැමෝටම. ඔයා විශේෂයෙන් පළවෙනියටම ඔයා ගැහණු දරුවෙක්. කාන්තාවක්. ඉතින් පළවෙනියටම ඉස්සලම මිනිස්සෙක් දාන්නෙම අර අපේ කාන්තා භවය හානියට පත් කරලා තමයි හේට් ස්පීච් එකක් හරි අපේ වීඩියෝස් වලට හරි ෆොටෝස් වලට හරි දාන්නේ. ඒ වගේ වෙලාවල් වලට ඒක බලන කෙනා නැත්නම් ඒ ඔක්කොම කඩාගෙන බිඳාගෙන එළියට එන්න ඕන කෙනා කොයි විදියටද හිතන්න ඕනේ? ඒ දිහා කොහොමද බලන්න ඕනේ? ඒ වගේ කියන්නේ දරුණු වචන වලට කොහොමද අපි ප්‍රතිචාරය කරන්න ඕනේ?
ඇත්තටම අක්කේ ගොඩක් අය කියන කමෙන්ට් නම් ගණන් ගන්න එපා කියලා. හැබැයි සමහර වෙලාවල් වලට කමෙන්ට් අපිට බෑඩ් කමෙන්ට් ඇවිල්ලා තිබුණොත් අපිව බලන්නේ හොඳ මිනිස්සෙක් ඉන්නවනේ. ඒ මිනිස්සේ කමෙන්ට් එක දැක්කොත් එයාගේ ෆුල් මයින්ඩ් සෙට් එක අවුල් වෙනවා. අන්න right. එතකොට එයා මෙයා මෙහෙම තමයි. ඒ හින්දානේ මෙයාට කමෙන්ට් එකම දාන්නේ කියලා එයා හිතනවා. එතකොට අපිට වෙන්නේ අපිට ආදරය කරන මිනිස්සයා පව අපිට හේට් කරන්න ගන්නවා. එතකොට අපි කරන්න ඕනේ ගොඩක් වෙලාවට ඒ බෑඩ් කමෙන්ට් එක අපි ඔක්කොම අයින් කරන්න ඕනේ. පුළුවන් තරම් වේගෙන් අයින් කරන්න ඕනේ. ඒ වගේම තමයි මම ආටිකල් එකක් කියුවා. ගොඩක් වෙලාවට මේ බෑඩ් කමෙන්ට් දාන කාගෙන හරි අර ස්ට්‍රෙස් එකේ ඉන්න මිනිස්සු. එහෙම තමයිලු ගොඩක් වෙලාවට මේ වගේ බෑඩ් කමෙන්ට් එකක් දාන්නේ. සමහර වෙලාවට මේ මිනිස්සයා මං S2 දැකලවත් නැහැ. මං දන්නේවත් නැහැ. මට කමෙන්ට් දාන සමහර වෙලාව මැරිලා යමන් කියලා. මං අහනවා මගේ ගෙදරේ මම මොනව කරාද මේ මිනිස්සු මට එහෙම කියන්නේ කියලා. ඒ වගේ මේ අර අධිමානසිකත්වයේ ඉන්න මිනිස්සු එහෙම දානවා. කියන්නේ පිළිගන්න කැමති නෑ. සමහර අය මෙයා කෙල්ලෙක්නේ. මෙයා අන්න රේතන තමයි ගහන්න පටන් ගන්න. මෙයා කෙල්ලෙක් එක. අනිත් එක මෙයා සිංහල දැන් මෙයාට එමිල් කතා කරනවා දෙක. අන්න ඔය වගේ දේවල් වලට ගහන්න ගන්නවා. එතකොට මම නම් ගොඩක් වෙලාවට දැන් ටෙක්නොලොජි දියුණුවනේ. ඒතර බෑඩ් කමෙන්ට්ස් අපිට අයින් කරන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. එතකොට ඒ වගේ දේවල් යූස් කරන්න පුළුවන්. මොකද අපි කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා නම් අපි සෝෂල් මීඩියා ඇතුළේ ඉන්නවා අනිවාර්යයෙන්ම අපි ප්‍රසිද්ධයි නම් ඒ හැම දෙයකම දරා ගන්න පුළුවන් හිතේ හයිය තියෙන්න ඕනේ. නැත්තම් බෑ. මම ගොඩක්ම හිතන්නේ දැන් මගේ නම් හොඳම යාළුවා මගේ අම්මා. ඉතින් ගොඩක් එකතුයි අම්මත් එක්ක. අම්මා නැතුව මගේ ලයිෆ් එක මම දරා ගන්නවානේ. ඒතර මේ වගේ දේවල් මේවා මොකද්ද කියලා හිතෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි හිතන්න ඕනේ අපි දරාගත්ත ලොකුම දේ එක්ක මේක සාමාන්‍යයි. හරිම සිම්පල් දෙයක්. සජිනි මං වචන කීපයක් ඔයාට කියන්න. ඒක අපි සාමාන්‍යයෙන් අපි වැඩසටහනට එන හැම කලාකරුවන්ගේම ඒ වචන ටික අපි අහනවා. අපි කැමති එයාලා ඒ වචන ඇහුව ගමන් එයාලට දැනෙන දේ කියන්නේ වචනකින් දෙකකින් ඒක කියන්න ඕනේ. මොකක්ද කියන එක. ඔයාට ජීවිතය කියන්නේ කොහොමද දැනෙන්නේ? ජීවිතය කියන්නේ අභියෝගයක් අක්කේ. ලස්සනයි. අභියෝගයක්. ප්‍රතික්ෂේප වීම තමයි හොඳම මොටිවේෂන් එක. very good. sacrifice එක කැපකිරීම තමයි දියුණුව. අපි කැප කරොත් තමයි අපිට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. බලාපොරොත්තුව ජීවත් කරවන්නේ බලාපොරොත්තු. හීනය කියන දේ අපි දකින්න ඕනේ. ඒ වගේම හැබෑ කරගන්නත් ඕනේ. හරිම ලස්සනයි. ෆෝන් එක ළඟ තියෙනවද? තියෙනවා. හරි. WhatsApp එක තියෙනවා. වැඩ. data උන්නේ? ඕන්. හරි. මේක මම දැකපු සමහර ඔයාගේ ලස්සන ෆොටෝස් ටිකක්. ඒ කියන්නේ මගේ හිතට වැදිච්ච ෆොටෝස් කීපයක් තමයි මම තෝරගත්තේ. බලමු ඒක දැක්කම ඔයාට දැනෙන හැඟීම මොකක්ද කියලා. ඒක ගැන මොකක් හරි අමිහිරි මතකයක් මොකක් හරි අපිත් එක බෙදා ගන්න. අපේ දර්ශන් ධර්මරාජයි එක්ක මම කරපු ටෙලිග්‍රෑම් එක. ඉතින් මේක තමයි මම ඉස්සෙල්ලාම ෂූටින් ගිහලා ගත්ත ෆොටෝ එක. ඉතින් එදා මාව ළඟ තියාගෙන දර්ශන් අයියා ගොඩක් දේවල් කියලා දුන්නා නංගි. ඔයා මේ දෙබස් කියනකොට මෙන්න මේ විදිහට කියන්න ඕනේ. තව පොඩක් හයියෙන් කියන්න. ඒ වගේ ගොඩක් දේවල් මට කියලා දුන්නා. ඉතින් එයා අවාසනාවන්ත විදිහට අපිව දාලා යනවා. ඉතින් මම වාසනාවන්තයි ඒ වගේ ජ්‍යෙෂ්ඨ නළුවෙක් එක්ක ඒ වගේ පුංචි වෙලාවක් හරි ගත කරන්නේ ඒ රංගනයෙන් දායක වෙන්න හම්බවීම ගැන. ඉතින් හරිම දුකයි මට ඇත්තටම ෂොක් වුණා. එයා නැති වෙලා කියලා දැනගන්නකොට. ඉතින් ඒ අවස්ථාවේ ගත්ත ෆොටෝ එකක් තමයි මේ. අදටත් අපිටත් විශේෂයෙන් මට ඒක අදටත් මට දරා ගන්න බැරි ෂොක් එකක් තමයි ඇත්තටම. ඒතෝ යා කිව්වා වගේ තමයි. තාම ජ්‍යෙෂ්ඨ දක්ෂ හිත හොඳ නළුවෙක් තමයි යා කලාකරුවෙක්. මේ ෆොටෝ එක ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මේක හොඳ ආදර්ශයක්. බලන්න. ඔව් අක්කේ මේක 2021 වගේ මගේ ඇස් ඒ වගේම මගේ සිරුරේ අවයව මම දන් දුන්නා. ඒ කියන්නේ මේ පුංචි කාලේ අක්කේ මට සමහර දේවල් ලැබුණ නැහැ. මට මතකයි මම ක්‍රිස්ටියන් කෙනෙක්. පල්ලි යන්න මම ඇඳුමක් වෙනකොට මං ගාව ඇඳුන්නේ නැහැ අක්කේ. ඊට පස්සේ මගේ නෑදෑයන්ට සාමාන්‍ය මට්ටමේ සල්ලි තියෙනවා. ඒගොල්ලෝ අයින් කරලා ඩස්බින් දාලා තිබ්බ ඇඳුමක් හොදලා අරගෙන මං ඇඳන් ගියේ. හැමෝම එදා මට ලස්සනයි කිව්වා අක්කේ. හරිද? ඔයා කොහෙන්ද මේ ඇඳුම ගත්තේ? හරිම ලස්සනයි කිව්වා. ඒ වගේ මගේ ජීවිතේ මං හිතනවා මට ලැබිච්ච නැති දේවල් මං දෙන්න ඕනි කියලා. අදටත් මගේ මල්ලා දෙන්න උනත් කියන්නේ මගේ අම්මා නෑ කියන අඩුව මම දැනෙන්න දෙන්නේ නැහැ. ඉතින් මම මැරුණාට පස්සේ මොකටද අපි පුච්චන්නේ? තව කෙනෙක් ජීවත් වෙන්න කියන හැඟීම මත මම මේ හැමදේම ලිව්වා. ඉතින් අදටත් මං හිතන්නේ මං කවදාවත්
නැති වෙනකොට කියන්නේ පිච්චෙන්නවත් පොඩි වෙන්නවත් නැතුව තව කෙනෙක්ට මේ දේවල් දෙන්න පුළුවන් විදිහේ මරණයක් මට ලැබෙනවා නම් හොඳයි අනිවාර්යෙන් ඒක ආශිර්වාදයක් විදිහට වට ලැබෙන්න ඕනේ හේතුවගේ සිතුවිල්ල ලස්සන නිසා. මේ ෆොටෝ එක ගැන කියන්නකෝ. අපි ආසයි මේ ෆොටෝ එක ගැන දැනගන්න. මේක මම ගත්ත පළවෙනි වාහනයක්. මම මේක ගන්න කැම්පස් එකේ 3rd year වගේ ඉන්නකොට මම කැම්පස් එකට පළවෙනියට යනකොට යන්න බයිසිකලයක්වත් නැහැ. මොකද මගේ මාමාගේ බයිසිකල් ඉල්ලගෙන ගියා. බයිසිකලේ මේ කියන්නේ පෙට්‍රල් නැතුව භාගයක් දුරදී මගදී නතර වුණා. පාන්දර 4:00 බස් එක මේ කිලෝමීටර් 2ක් විතර දුවගෙන පහින් ගිහලා බස් එකට නැග්ගේ. ඉතින් ඒ වගේ මගේ කකුල් ගෙවෙනකම් මං ඇවිදලා තියෙනවා. බයික් එකේ ගොඩාක් තෙමිලා තියෙනවා. ඒ වගේ කියන්නේ මාර විදිහේ මං කට්ටක් කාලා තියෙනවා. ඒකත් එක්කම මම සල්ලි එකතු කරගත්ත පළවෙනි වාහනේ. වගේ මගේ පරම්පරාවෙන්ම කියන්නේ මගේ තාත්තගේ පැත්තෙනොත් මගේ අම්මගේ පැත්තෙනොත් ගත්ත පළවෙනි වාහනයක් ගත්ත පළවෙනි කෙනා. ඉතින් ඒ ගත්ත බලලා මම ගත්ත පළවෙනි දවසේ ගත්ත ෆොටෝ එක තමයි මේ. ඒක ඇත්තටම විශේෂයිනේ. පරම්පරාවේ කෙනෙක් පළවෙනි වතාවට ඒ වගේ දෙයක් කරනවා කියන එක ඇත්තටම පරම්පරාවටත් ආඩම්බරයක්. මේ ෆොටෝ එකත් අනිවාර්යයෙන් වාගේ ජීවිතේ විශේෂ මොහොතක්. ඕකේ. කියන්නකෝ ඒක දැනුනේ කොහොමද කියලා. මම හීනකින්වත් හිතුවේ නෑ මට මේ සම්මානය ලැබෙයි කියලා. මොකද පොපියුලර් අවෝඩ්ස් පළවෙනි වතාවට තියෙනකොට මම නිර්දේශ වෙලාවත් නෑ. නාම යෝජනාවල නිර්දේශ වෙලාවත් නෑ. මොකද මම කල්පනා කරා මම එදා මේ ඇඬුවා ඇත්තටම. මම මෙච්චර ගොඩක් මම ලස්සන ක්‍රියේටිව් වැඩ කරන හැබැයි මිනිස්සුන්ට මාව පෙන්ලා නෑ වගේ කියලා හරිය හිතට දුක හිතුණා. මම ඒත් එදා කිව්වා නෑ. ලබන අවුරුද්දේ මට අනිවාර්යෙන් මම නිර්දේශ වෙනවා කියන එක මගේ හිතේ තිබුණා. එතකොට මම නිර්දේශ වෙලා මම කවදාවත් හිතුනේ මට මේ සම්මාන ලැබෙයි කියලා. මම ටිකක් පරක්කු කරලා දවල් ෆන්ක්ෂන් එකේ ගිය ගමම මගේ නම කිව්වා. මට ඒ වෙලාවේ මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. ස්ටේජ් එක උඩ ටික වෙලාවක් හිටියා. දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් මේ සම්මානේ හරියම බරයි. ඒ වගේම හිතටත් ඒක මාර ශක්තියක් ඒ වෙනකොට මම හොඳ කන්ටෙන්ට් ක්‍රියේටර් TikTok පොපියුලර් අවෝඩ් එක අරගෙන තියෙනවා. ඊළඟට ඒකෙන් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඇක්ට්‍රස් කෙනෙක් කියන අවෝඩ් එක ගන්න මම උත්සාහ කරනවා ඔක්කේ. අනිවාර්යෙන් ඒ උත්සාහය, ඒ ප්‍රාර්ථනාව එහෙම ඉෂ්ට වෙන්න ඕනේ කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. අපිත් සුබ පතනවා. බොහොම ස්තුතියි සචිනී අද ස්ටාර් කතාවෙත් නිරා වැඩසටහනත් එක්ක එකතු වුණාට. මොකද වැඩසටහන ගැන හිතෙන්නේ? හරිම සතුටුයි. ඇත්තටම මම මේක කවදා හරි අක්කත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කියලා බලාපොරොත්තුෙන් හිටියේ. ඉතින් බොහොම ස්තුතියි ස්ටාර් කතාවට මට ඉන්වයිට් කරාට. ඉතින් මං හිතනවා මං කියපු දේවල් වලින් කාගේ හරි ජීවිතේට යම්කිසි හොඳ දෙයක් වෙයි කියලා. අපේ බලාපොරොත්තුවත් ඒක තමයි. ගොඩාක් ස්තුතියක් ඔයාටත් මේ වැඩසටහන ඉන්න මේ පිටිපස්සේ ඉන්න හැමෝටමත් මම සුබ පතනවා. බොහොම ස්තුතියි සචිනී. ඔන්න අද ස්ටාර් කතාවෙත් නිරා වැඩසටහනට ආවේ සචිනී. එයාගේ කතා බහ, එයා කියපු වචන හැමදේම අනිවාර්යෙන් ඔයාලට පොඩි හරි වෙනසක් ඔයාලගේ ජීවිතේ කරයි කියලා අපි විශ්වාස කරනවා. හේතුව වචනට පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ හදන්න, ඒ වගේම වචනට පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ කඩන්න. ඒ නිසා පුළුවන් තරම් සචිනී කිව්වා වගේ හොඳම දේවල් අපි දෙමු සමාජයට, හොඳම දේවල් කරන්න, කතා කරන්න අපි උත්සාහ කරමු කියලා අද ස්ටාර් කතාවිත් නිරා වැඩසටහන නිමාවටපත් කරනවා. අමතක කරන්න එපා. ස්ටාර් කතාවිත් නිරා වැඩසටහන ඔයාලට බලන්න ඕන නම් ඒකේ ඊළඟට කවුද එන්නේ මේ හැමදේම දැනගන්න ඕන නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell button එක ඔබලා තියාගන්න. එතකොට එන හැම අලුත් episode එක ගැනම ඔයාලට notifications එනවා. එහෙනම් ආයෙත් ස්ටාර් කතාවෙත් නිරා සමග අලුත් වෙනස් වූ කලාකරුවෙක් එක්ක වෙනස් වූ කතාවත් එක්ක හම්බ වෙමු.